Hello everyone. Hello everyone. Hello everyone. Hello. අද vlog එක ලස්සන පළාතකට යන චූටි ට්‍රිප් එකක්. ඒ කොහෙද කියලා බලන්නකෝ. ओ जीत गए तुम हमसे हम हार गए इस दिल से गिवना तब पलक गाने मट मतक मिलने ओपे रूपे आया है आज लबों पे ये प्यार बड़ी मुश्किल से අද ඇවිල්ලා දෙසැම්බර් 12 වෙනිදා. මම මේ බෑග් ලෑස්ති කළේ මොකද කියලා ඔයාලා බලන්න වැඳිනේ. හෙට මම යනවා චූටි ට්‍රිප් එකක්. ලස්සන කාම් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිදහස් පළාතකට. මම හිතුවා මේ චූටි ට්‍රිප් එක ඔයාලත් එක්කන් යන්න. මාත් එක්ක අපේ නංගි ආච්චි යනවා. මම ඔයාලට දැම්ම කියන්නේ කොහෙද යන්නේ කියලා. ඔයාලා පුළුවන් නම් ගෙස් කරන්න. මම යන ආසම පළාතකට තමයි හෙට මම යන්නේ. එහෙනම් අපි හෙට යන ගමන් හම්බෙමු. good night. good morning. ඔන්න මම උදෙන්ම නැගිටලා ලෑස්ති වෙන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ට්‍රිප් එකක් යනවා කිව්වොත් ඉතින් මම නම් උදෙන්ම නැගිටින්න ආසයි. මං හිතන විදිහට නම් ගොඩක් අය එහෙම තමයි. මම මගේ අවුට්ෆිට් එකත් ඇඳගෙන මගේ සිම්පල් මේකප් එකත් දාගත්තා. මේ ෆ්‍රොක් එක මම ගත්තේ කොහෙන්ද කියලා මගේ ෂෝට් වීඩියෝ බලපු අය නම් දන්නව ඇති. මොකද මම ෂෝට් වීඩියෝ වල රිවිව් එකක් දැම්මා. මේ චූටි ට්‍රිප් එක අපි යන්නේ ට්‍රේන් එකේ. අපි කිව්වේ කවුද කියලා මම ඊයේ රෑ කිව්වනේ. මායි අපේ නංගි ආච්චි. අද මම දාගෙන යන සයිඩ් බෑග් එක මට ගිෆ්ට් එකක් හම්බ වෙච්ච එකක්. ඒක මාරම ලස්සනයි. හાર્ට් ෂේප් එකක් තියෙන සයිඩ් බෑග් එකක්. අපේ ගෙදර තියෙන චූටි පොකුණේ අදත් මලක් පිපිලා. උදේම නැගිටිනකොට මේ වගේ මල් දකින්න තියෙනවට මම මාරම ආසයි. අපි ට්‍රේන් එකට නැගලා යන ගමන් තමයි මේ ඉන්නේ. මේ ට්‍රේන් එක ගෝල් රේල්වේ ස්ටේෂන් එකේදී ටික වෙලාවක් ස්ටොප් කරන් ඉන්නවා. ඔයාලට දැන්වත් ගෙස් කරන්න පුළුවන්ද මං යන්නේ කොහෙද කියලා? කසරයක් පපුවට ලං කරගෙන කිව්වොත් ඔයා මගේමයි කියා ඕ ඩෝලනා චුට්ටක් හරි දැක්කොත් ඇති සත්තයි මට ඔයා. අපි බැස්සා. අපි හෙට ආවා. ඔයාලට දැන් හිතා ගන්න පුළුවන්ද අපි ඉන්නේ කොහෙද කියලා? පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න අපි සුන්දර නගරයට ආවා. අපි ආවේ දෙවුන්දරට. මේ චූටි ට්‍රිප් එක ආවේ මේ දෙවුන්දර කියන්නේ එයාගේ ගම. ඒ කියන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ගම. මම හෙට මාරම ආසයි. මෙහි හරිම නිස්කලංකයි. ඉතින් මම අද දවසේමයි හෙට දවසේමයි මොකද කරන්නේ කියලා vlog එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. පේනවනේ මේ පරිසරය හරිම නිස්කලංකයි. ඉන්න ආස හිතෙනවා. I love this city. හරිම නිස්කලංකයි. කියන්නේ අපේ අර හැමතිස්සෙම වාහන යන සද්ද මිනිස්සු ගැවසෙනවා වැඩි. එහෙමනේ. මෙහි ඉතින් හරිම කාම් මාන නිදහසක් දැනනම් මෙහෙට ආවට පස්සේ දැන් වාහන එනවා ගෙදරට යන්න. එහෙනම් අපි යාළුවගේ ගෙදරදී හම්බෙමු. එයාලගේ ගෙදරින් වාහනේ ආව අපිව ගන්න. අපි ඊට පස්සේ එයාලගේ ගෙදරට ගියා. ඔය ඉස්සරහා යන චූටි බට්ටා එයාලගේ අක්කගේ බබා අයියා රට ගියපු vlog එකෙත් මේ බට්ටා ඉන්නවා. අපි හෙට ආවා. මෙන්න මෙයා නම් ඉතින් ඉන්නේ මම චොකලට් ගේනකම් බලාගෙන. මම මෙහි ආවම ඉන්නේ අයියාගේ රූම් එකේ. ඔන්න ඉතින් අපේ බට්ටා මට ගිෆ්ට් එකකුත් දුන්නා ආපු ගමන්ම. දැන් මම යනවා මහන්සි නිසා වොෂ් එකක් දාගන්න. මෙයා ඉතින් මගේ පස්සෙම තමයි. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම එයාගේ රූම් එක ටිකක් ක්ලීන් කළා. මම මෙහි ආවම පස්සේ අනිවාර්යෙන් එයාගේ රූම් එක ක්ලීන් කරනවා. ඒක මට තියෙන පුරුද්දක්.
තව දෙයක්. ඔයාලා දැන් මොඩ කමෙන්ට්ස් දාන්න එපා බඳින්න කලින් ඇයි බොයිෆ්‍රෙන්ඩ් ගේ ගෙදර ඉන්නේ කියලා. අපිට අපේ ගෙවල් වලින් ජීවිතය ගැන සමාජය ගැන තේරුම් ගන්න ඒව ගැන එක්ස්පීරියන්ස් කරන්න නිදහස දීලා තියෙන්නේ. මේක තමයි අපි දෙන්නගේ හොඳම වයස. ජීවිතේ විඳින්න, එතකොට ආස තැන් වල යන්න, කන්න බොන්න. එයා ලංකාවේ ඉන්න කම්ම මගේ ඔෆ් ඩේස් වලට අපි දෙන්න කරේ ට්‍රැවල් කරන එක. අපි දෙන්නගේ චූටි වයසට අපි දෙන්න ජීවිතේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. හැබැයි ඒ කාලේ මම YouTube channel එක පටන් අරගෙන තිබ්බේ නැහැ. ඒ නිසා I don't care what anyone says, this is our life. ඒ වැඩත් ඉවර කරලා මම දවල්ට කෑවා. අම්මගේ කෑම නම් මාරම රසයි ඉතින් කියන දෙයක් නැහැනේ. ඊට පස්සේ 3:00 විතර අපි ලෑස්ති වුණා මෝඩ තරිඳු බලන්න යන්න. මම මාර ආසාවෙන් හිටියේ මේ ෆිල්ම් එක බලන්න යන්න. ඔන්න චූටි බබත් එතනට ආවා. මම මේකප් දානවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් එයාටත් දාන්න ඕනි නැත්තම් එයා අඬනවා. ඔන්න ඉතින් මං එදන් ඉන්නේ පින්ක් කලර් අවුට්ෆිට් එක දැකලා එයාටත් ඕනි වුණා පින්ක් කලර් එකක් අඳින්න. ඊට පස්සේ එයා ගිහිල්ලා ඇඳුම චේන්ජ් කරගෙන පින්ක් කලර් කියුට් ඩ්‍රෙස් එකක් හොයාගෙන ඇඳගත්තා. ඒක තමයි අන්තිමට එයා ඇඳගෙන ගියේ. අපි දැන් ෆිල්ම් එකක් බලන්න යන්නේ. අපි යනවා මෝඩ තරිදු බලන්න. ඊට පස්සේ අපි ගෙදර වාහනයෙන්ම නැගලා ගියා ෆිල්ම් හෝල් එකට. ෆිල්ම් හෝල් එක තියෙන්නේ මාතර ෆිල්ම් හෝල් එකට අපි ආවා. දැක්කනේ මට ඉන්න යාළුවෝ මේ 28 අපේ ට්‍රිප් එකට උඩට කතා කරමු. බයිමුද? ඊට පස්සේ බ්‍රේක් එකේදී අපි කෑවා අයිස් චොක්. ෆිල්ම් එක නම් ඉවරයි. අපි එළියට ආවා. දැන් බලන්නකො හවසට තියෙන view එක. ඊට පස්සේ අපි ආවා පරිවිදූපතට. දැන් ඉතින් රෑ වෙලා හරිම ලස්සනයි පේනවනේ. ඔන්න ඉතින් අපි පරිවිදූපතට ඇවිල්ලා ටිකක් වෙලා ගියාම වහින්න ගත්තා. ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉඳලා අපි ආවා නිල්වලා පාක්. මේ පාක් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කළා. වැඩි කාලයක් නෑ. ඒක නිසා මම මේකට ආවේ ෆස්ට් ටයිම්. හරිම ලස්සනයි. අපේ චූටියට සෙල්ලම් කරන්න ගොඩක් ඔප්ෂන් මෙතන තියෙනවා. එතකොට ෆුඩ් අයිටම්ස් උනත් මෙතනින් ගන්න පුළුවන්. අපි හැමෝම ගත්ත පොප්කෝන්. මෙතන ෆුඩ් අයිටම්ස් වල ප්‍රයිස් හරිම වර්ත්. එතකොට මේ කිඩ්ස් ප්ලේ සෙක්ෂන් වලත් ටිකට්ස් වැඩි ගාණක් වෙන්නේ නැහැ. යනවා ළමයිනුත් එක්ක මේ අද සේන කාලේ පේන වීඩියෝ නෑ ඕන්න. අපේ පොඩි බට්ටෝ දෙන්න නම් මේ කා එකේ ගියා. ඒක දැකලා මටත් ආස හිතිලා මායි අපේ නංගිත් ගියා. ඔයා කපන්න මෙහාට. මේ ගේම් එක එන්ජොයි කරන්න ඒජ් ඩිෆරන්ස් එකක් නෑ. ඕනම කෙනෙක්ට මේක එන්ජොයි කරන්න පුළුවන්. අල්ත්‍රිය නෑනේ සුදු ෆොටෝ. ඊට පස්සේ අපි ඩිනර් එක ගන්න රෙස්ටුරන්ට් එකකට ආවා. මේ රෙස්ටුරන්ට් එකේ නම නම් මන් දන්නේ නැහැ. අපි ඕඩර් කරේ චීස් කොත්තු ඇන් ඩෙසර්ට් එකට වටලප්පන්. මේ ඉන්නේ ඉතින් ඒ ෆැමිලි එක තමයි. අයියා නැතුව එයාලගේ ගෙදර අයත් එක්ක ඇවිදින ෆස්ට් ටයිම්. මොකද අයියා ඉන්දියන එයාත් අපිත් එක්ක යනවනේ. අපි ඩිනර් එක අරන් කෙලින්ම ගියේ ගෙදර. හෙලෝ good morning. මම දැන් තමයි නැගිට්ටේ. අදත් අපි ඇවිදින්න හිතාගෙන ඉන්නවා. කොහේ හරි බලමු අද දවසක් මොකද වෙන්නේ කියලා. මම නැගිටලා ඔයාගේ කාමරේ ජනේලෙන් එළිය දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ අම්මා හදලා දුන්න කිරි තේ එකක් බීලා උදේට කාලා ඊට පස්සේ ගියා වොෂ් එකක් දාගෙන එන්න.
මම මෙහාම තව කැමති එක දෙයක් තියෙනවා. ඒ තමයි යාගේ කාමරේ ඉන්න. මම කාමරේට මාර මාසයි. මොකද ඒ කාමරේ ඉන්නකොට මට හරිම සැහැල්ලුවක් දැනෙනවා. මගේ මනස රිලැක්ස් වෙනවා. I love this room. අයිෂාබට් මම ප්‍රශ්නක් වෙලා ආවා. අපි හවසට තමයි යන්න හිතාගෙන ඉන්නේ කොහෙට හරි. දැන් මම රූම් එකට වෙලා චුට්ටක් රෙස්ට් කරලා මගේ ස්ටෝරීස් ටික අප්ලෝඩ් කරන්න ඕනි. මම ඊට පස්සේ යාගේ ඇඳුලට වෙලා WhatsApp, Facebook, TikTok වල මගේ ස්ටෝරීස් ටික අප්ලෝඩ් කරා. ඒ ටිකත් ඉවර වුණාම පස්සේ මම එයාගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකට හදපු වීඩියෝ එක චුට්ටක් බැලුවා. රංකරගෙන කිව්වොත් ඔයා මගෙන්මයි කියා මට මොකක් හරි සින්දුවක් ඇහුනොත් ඒක දවස පුරාම මම සැරින් සැරේ කියවනවා. ඊට පස්සේ මම බීම එකක් බිව්වා. ආත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මගේ හිත හදාගන්න. මෙහි කෑම මාර රසයි. ගමේ කෑමනේ අම්මා හදන කෑම කොහොමත් රසයි. මම මේක කයන්නම්. අපි දැන් වෙහෙරහෙන පන්සලට යන්නයි හදන්නේ. දැන් වෙලාව 6:00. අපි එහෙනම් පන්සලේදී හම්බෙමු. මගේ කවියක පද ගයා දැස් දෙකොනේ තෙත තියා නුඹත් රැනිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා. අපි එයාලගේ ෆැමිලි එකේ තව කට්ටියකුත් එක්ක ගියා වෙහෙරහෙන පන්සලට. හැබැයි අපි යනකොට පන්සලේ ලයිට්ස් ඕෆ් කරලා ඉස්සරහා ගේට්ටුව වහලා තිබ්බේ. ඒක නිසා අපි පිටිපස්ස ගේට්ටුවෙන් ගිහිල්ලා මල් පූජා කරලා ආවා. සෝරි ඔයාලට පන්සලේ වීඩියෝ ක්ලිප්ස් ගේන්න බැරි වුණාට මොකද අපි රෑ වෙලානේ ආවේ. දැන් මේ අපි ඉන්නේ මාතර බෝධියේ. අපි බෝධියට ඇවිල්ලා මල් පූජා කරලා පන්සිල් සමාදන් වුණා. මේ වෙලාවට පන්සල මාරම ලස්සනයි. ඉන්න ආස හිතෙනවා. ආත්‍රිය මනරම් කියා සඳට තරුවට කොවිලියා මාත් මගේ හිත හදාගන්නම්. ඊට පස්සේ අන්තිමටම අපි ආවා බීච් එකට. අපේ පොඩි අය ටික නම් ආපු ගමන්ම පාක් එකට දුවලා ගියා. මම ඉතින් ගිහිලා බීච් එක දිහා විනාඩි 10ක් විතර බලාගෙන ඉඳලා අනිත් අයත් එක්ක චුට්ටක් කියවලා පාක් එක ඇතුළට ගියා. හිරු සඳොත් හමු වෙන්නේ නැති එකම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිමද අපිට නම් කේ අප හමු වෙනා. ඊට පස්සේ අපි ආවා ගෙදරට. ඇවිල්ලා ඩිනර් එකත් අරගෙන පොඩි එක්කෙනත් එක්ක චුට්ටක් කියවලා නිදාගත්තා. එන්නේ හොඳේ. අද ඇවිල්ලා දෙසැම්බර් 15. අද දවල් ට්‍රේන් එකේ අපි ගෙදර යනවා. ට්‍රේන් එක තියෙන්නේ දවල් 1:22ට. මේ චූටි බට්ටව නම් දාලා යන්න දුකයි. මොකද එයා ඉන්න තැන hina වෙලාමයි ඉන්නේ. කිසිම කෙනෙක්ට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. පේනවනේ එයාගේ වැඩේ ඉතින් සෙල්ලම් කරන එකම තමයි. මාත් පොඩි එකා වගේ ඉතින් එයාත් එක්ක සෙල්ලම් කරනවා. මෙයාට ඉතින් මං හරි ආදරේ. අක්කගේ ෆේෂියල් පැක් එකක් තියලා කොහොම හරි මම ගෙදර යන්න කලින් ඒකත් දාගත්තා. ඊට පස්සේ ලෑස්ති වෙලා ගෙදර යනවා. මේ vlog එකත් ලස්සනයි නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. බයි.